සේවක අර්ථසාධක අරමුදල මම හිතන්නේ අපි ගොඩක් කතා කළ යුතු මාතෘකා මං හිතන්නේ අපෙන් හැම වෙලෙම බැහැර වෙනවා. එක මාතෘකාවක් තමයි සංකිතා මේ සේවක අර්ථසාධක අරමුදල. ටිකක් මතු පිටින් බැලුවට පස්සේ ඒක අරමුදලක් විතරයි. ඒක ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් වගේ සමහර වෙලාවට පේනවා. හැබැයි සමහර වෙලාවට මේ දැන් මේකේ ගැඹුරට කිමිදුනාට පස්සේ සේවක අර්ථසාධක අරමුදල කියන්නේ වෙනමම ලෝකයක් කියලා අපිට තේරෙනවා. ඔව් ඒක තමයි ඒකේ මේ විශාලත්වයම කාටවත් තේරුම් ගන්න බැරි ප්‍රමාණයක එච්චරට ලොකුයි මේ සේවක අර්ථසාධකම. EPF කියලා සාමාන්‍යයෙන් අපි මිනිස්සු විදිහට කතා කරන්නේ. මේ මිලියන ඒ කියන්නේ මිලියනයක් වගේ 4 ගුණයක වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 4.9ක්. ඒක හිතා ගන්න බෑ. මිනිස්සෙක්ට හිතා ගන්න බැරි මුදල් ප්‍රමාණයක් තමයි මේක. සමහර වෙලාවට මේ රුපියල් වල ට්‍රිලියන බිලියන ගාන සමහර ඩොලර් වලින් කිව්වම පුළුවන් හින්දා ඔය ගාන මේ ඇමරිකන් ඩොලර් වලින් බැලුවොත් ඇත්තටම බිලියන 16ක්. ඉතින් ඇමරිකානු ඩොලර් බිලියන 16ක් මේකේ විශාලත්වය. අනිත් එක තමයි සංකිතා මං හිතන්නේ අපිට මේ සේවක අර්ථසාධක අරමුදල නම් අපිට හරිම පහසුයි කියන්නේ EPF කියලා. EPF එකේ තියෙන මේක අපි පොඩි මේකේ තියෙන වර්ණවත්භාවය සහ ආරක්ෂිතභාවය සහ අනාරක්ෂිතභාවය මේ ඔක්කොම අපි කතා කරන එක හොඳයි වර්තමානයට ගැලපෙනවා. මේකේ ඉතිහාසය ගත්තොත් ඇත්තටම මේ සංකිතා මහජන බැංකුවට එහෙම බැංකු ප්‍රවර්තනයක් නෙමෙයි මහජන බැංකුවට එහෙම ගියාට පස්සේ ගොඩක් වෙලාවට තියෙනවා විශේෂ පින්තූරයක් ඒ හැමතැනම මහජන බැංකුවල. ඒ තමයි මේ TB ඊළඟරත්න මහත්තයගේ. එතකොට එයාගේ එක තියෙන හේතුව තමයි අපිට ටිකක් ඉතිහාසයෙන් පේන දෙයක් තමයි මේ හරිම මේ රැඩිකල් හරිම වෙනස් තීරණ ගත්තා 1950 60 කියන්නේ දෙවන තුන්වන ආණ්ඩු වගේ ඉද්දි ලංකාවේ 1958 අංක 15 දරන පනතින්නේ මේක ස්ථාපනය කරේ. එතකොට ඒකට මුල් පියවර තැබුවේ ඇත්තටම මේ නිවාස සමාජ සුබසාධන අමාත්‍යවරය වශයෙන් හිටපු TB ඊළඟරත්න මහත්තයෙක් 1958 දී WRD බණ්ඩාරනායක රජයේ. එතකොට එතනින් පටන් ගත්ත EPF එක තමයි තාමත් අපි මේකේ කතා කරන්නේ. දැන් ප්‍රසාරණය වෙලා තියෙනවා 2.9ක්. කියන්නේ ලක්ෂ 30ක්. දැනට ඇක්ටිව් accounts තියෙනවා මිලියන 2.9ක්. සක්‍රීය සමාජිකයන් මිලියන 3ක් ඉන්න මේ ෆන්ඩ් එකක් අරමුදලක්. ඒ කියන්නේ දැන් සක්‍රිය සමාජිකයෝ කියලා අපි කියන්නේ කවුද? ඒ කියන්නේ ඔයා අපි වගේ සාමාන්‍ය වැඩ කරන ජනතාව. රජයේ වැඩ කරන අය නෙවෙයි බහුතරයක්. පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ හැම මාසෙම කැපෙනවනේ 120ක වගේ ප්‍රමාණයක් ඉතුරු කරන්න කියලා. ඒ ඉතුරු කරන ප්‍රමාණය තමයි ගිහිල්ලා මේ EPF එකේ නවතින්නේ නේ. එතකොට EPF එකේ මොකද්ද කරන්න ඕන? EPF එකට මෙහෙම ලොකු ෆන්ඩ් එකක් ප්‍රමාණයක් ලැබුණාට පස්සේ EPF එක ඒ ආයෝජකයන් වෙනුවෙන් කරන්න ඕන ඒ ආයෝජනය අරගෙන ඒක එකතුවක් විදිහට ඒක පුළුවන් තරම් ප්‍රසාරණය කරන්න උත්සාහ කරන එක තමයි. ඒකට හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් අරගෙන රිටර්න් එකක් අරගෙන අර තමන් මේ විශ්‍රාම යන අවස්ථාවේදී ඒ ආයෝජකයා වෙන ඔබට සහ මට පුළුවන් තරම් ප්‍රමාණයක් ලබා දීම තමයි EPF එක කරන්න තමයි EPF එක හැදිලා තියෙන්නේ නේ. ඉතින් ඒක වෙනවද ඒ අපි ලබා දෙන බාරය හරි ආකාරයට සිද්ධ වෙනවද කියන එක තමයි දැන් වෙනකොට සමාජයේ මේ කතිකාවතක් ගොඩනැගිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. මම හිතන්නේ මේකේ අපි කාටත් පහසුවෙන් වටහා ගන්න පුළුවන් දැන් එකක් තමයි සංකිතා මතක් කරා. ඒ කියන්නේ 120ක්. ඒ කියන්නේ 112ක් සහ 108ක් වශයෙන් සේවකයාගෙන් 108ක් 112ක් ඇත්තටම සේවයාගෙන් එහෙම එකතු කරලා හදන අරමුදලක්. මේකේ හරි ලස්සන මේ ඒ කියන්නේ ආකර්ෂණීය භාවයක් තියෙනවා සංකිතා. දැන් මේක ටිකක් හරියට හෙව්වොත් දැන් ලෝකෙ මෙහෙම දේවල් ගොඩක් තියෙනවා. දැන් මට බැලුවට පස්සේ තේරෙන දෙයක් තමයි ඇත්තටම මම මේ ගැන මේ ලොකු උනන්දුවක් දැක්වෙත් පසුගියදා ඇත්තටම මේ බෙල්ටේ මේ රිසර්ච් ආයතනයේ මේ ගැන ඉතාම ලස්සනට වැඩසටහනක් කරපු නිසා මේකත් එක්ක බැලුවම තේරෙන දෙයක් තමයි සංකිතා දැන් මේ ලෝකෙ සංකල්ප ගොඩක් තියෙනවා මේකට අදාළව එකක් තියෙනවනේ අර මේ මොකද්ද consumption smoothing efficacy කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා සහ මම අපි කවුරුත් අද හම්බ වෙන සල්ලි අදම වියදම් කරන්න කැමති. එතකොට අර මේ බලහත්කාරයෙන් කවුරුවත් හරි කැමති නෑ මේ ඉතුරු කරන්න සල්ලි. එතකොට මේ consumption smoothing කියන්නේ බලහත්කාරයක් නැතිව ඒ කියන්නේ අපි අද දවසේ මුදලට කැමති ඉතුරු කරන්නේ නැහැ. හැබැයි දැන් මේ EPF එක මේකට ප්‍රතිවිරුද්ධ පාර්ශවය තමයි නියෝජනය කරන්නේ. ඒකෙන් හදලා තියෙන්නේ ඔයාලට දැනෙන්නේ නැති වෙන්න සේවකයන්ගේ ඇත්තටම සල්ලි ඉතුරු කරන ක්‍රමයක්. මේක විවිධ මාදිලි තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් දැන් ලංකාව ගත්තට පස්සේ දැන්
ඇත්තටම ලෝකෙ ගත්තට පස්සේ ඔය ඕස්ට්‍රලියාව වගේ තියෙන එක ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.4ක් ලෝකෙම ලොකුම එක ඒක. එතකොට කැනඩාවට ගියත් කැනඩාවේ ලොකුම එක ඇත්තටම බිලියන 500යි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අරමුදල. හැබැයි වෙනස තියෙන්නේ දැන් මම හිතන්නේ මේ ජාත්‍යන්තර පරිචයනුත් අවශ්‍ය හින්දා කැනඩාවේ බිලියන 500 සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන්නේ සංකිතා මේ ස්වාධීන වෘත්තිකයන් පිරිසක් විසින්. එතකොට දැන් මෙහෙ ගත්තත් අපි ආසියාකරයෙන් ගත්තට පස්සේ ටිකක් ආසියා සාන්තිකර කලාපට ගියත් මේ සිංගප්පූරු ඒගොල්ලන්ගේ ඩොලර් 400ක් බිලියන 400ක් ලොකුම එක. එතකොට එහෙම අපිට පේන ලංකාවට ආවට පස්සේ මට පේන දෙයක් තමයි මම හිතන්නේ මැලේසියාව ලංකාවට ටිකක් සමානයි කියලා. මැලේසියාවේ මේක කරන ක්‍රමයයි ඔක්කොම බැලුවට පස්සේ ලංකාවේ විශේෂත්වය තියෙන්නේ දැන් මේක කළමනාකරණය කරන එක කරන්නේ මහ බැංකුවෙන්. මේක කළමනාකරණය කරනවා මහ බැංකුවෙන්. හැබැයි මහ බැංකුවම තමයි අනිත් පැත්තෙන් මේ බැඳුම් කර නිකුත් කිරීම වගේ දේවල් කරන්නේ. එතකොට දැන් එක පැත්තකින් මං කියවනේ ආයෝජනය කරන්න ඕන කියලා EPF එක අරගෙන ඒක ෆන්ඩ් එකක් විදිහට තියාගෙන ඒක එක දේවල් වල ආයෝජනය කරනවා. එකක් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න පුළුවන්, බැඳුම් කරවල ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේ අර ෆන්ඩ් එක පුළුවන් තරම් වැඩි දියුණු කරන්න, වැඩි කරන්න තමයි මේ තීරණ ගන්න ඕන. හැබැයි දැන් කොටස් වෙළඳ පොළ නියාමනය කරන්නෙත් මහ බැංකුව. එතකොට අනිත් පැත්තෙන් රට වෙනුවෙන් බැඳුම් කර නිකුත් කරන්නෙත් මහ බැංකුව. ඊට පස්සේ ගිහිල්ලා EPF එකෙන් ගිහිල්ලා මහ බැංකුව මේ බැඳුම් කර මිලදී ගන්නෙත් මහ බැංකුව. එතකොට ඔතනම තියෙනවා අපි කියන conflict of interest කියන එකක්. අර බැඳියාවන් අතර ගැටණයක් කියන එකක් මේ ෆන්ඩ් එකේ තියෙනවා. හැබැයි මේ එතනින් එහාට යන්න ඉස්සෙල්ලා මංජුල කලින් කියපු කතාව අර බලහත්කාරයෙන් තමන්ගේ මුදලක් ලබා ගන්නවද කියන ප්‍රශ්නය. දැන් ලංකාවේ EPF එකේ තියෙන ප්‍රශ්නේ තමයි අපෙන් අහන්නේ නැහැනේ EPF එකට කපන්නද කියලා. අපේ නීතියෙන් තියෙනවා EPF එකට ආයෝජනයක් EPF එකට යම්කිසි කැපීමක් කොටසක් අපේ වැටුපෙන් යොමු වෙනවා කියන එක. එතකොට අපෙන් අහන්නේ නැහැ මේක දෙන්නද නැද්ද? ඕගොල්ලෝ වෙන ෆන්ඩ් එකකට දානවද EPF එකට දානවද කියලා අපිට තේරීමක් නැහැ. එතකොට ලංකාවේ අපිට ඒක ගැන තේරීමකුත් නැහැ. හැබැයි EPF එකේ මොකද්ද වෙන්නේ කියන එක ගැන අපිට අදහසකුත් නැහැ. EPF එකෙන් ආයෝජනයක් කරනකොට අපෙන් අහන්නේ නැහැ. EPF එකේ වෙන්නේ මොනවද කියන එක ගැන තියෙන විනිවිදභාවයත් ගොඩක්ම අවමයි. එතකොට මේක පොඩි පරස්පරයක් තියෙනවා. අපි වෙනුවෙන් අපේ මුදල් අරගෙන ආයෝජනය කරලා ඒක වැඩි දියුණු කරන්න බාරයක් තියන අය අපිට ඒක ගැන අදහසක් දෙන්නෙත් නැත්නම් ඒ පිළිබඳව අපිට හඬක් දෙන්නෙත් නැත්නම් එතකොට මොකද අපිට වෙන්නේ? ඒක අවභාවිතා වෙනවා නම් ඒ අවස්ථාවේදී ජනතාව විදියට පුරවැසියෝ විදියට ආයෝජකයෝ විදියට අපිට මොකද්ද කරන්න පුළුවන් කියන ප්‍රශ්නයක් පැනනවා. සංකිතා බොහොම පුළුල්ව විස්තර කරන එක මම හිතන්නේ ඕකට වෙනම වචනකින් ඕනනම් කියන්න පුළුවන් නඩුත් හාමුදුරන්ගේ කියලා. ඒ වගේ තමයි මේක වෙන්නේ. හැබැයි තව තියෙනව නේද? සංකිතා දැන් අපි බැලුවොත් දැන් අපි හිතනවා ඇත්තටම ලංකාවේ මේක එක පැත්තකින් ඇත්තටම මේක ලංකාවට තියෙන දායාදයක්. සමහර වෙලාවට ඉඩමක් ගන්නකොට අපි ඉස්සෙල්ලාම සංකිතා කරන්නේ දැන් ඉඩම ගත්තට පස්සේ ඔය සුනකයෝ හරිය මෙහෙ ඉන්න නැති වෙන්න ඉස්සෙල්ලාම තාප්පයක් ගන්න එක. දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙනකොට සමහර වෙලාවට මේ තාප්පයක් එක්කම ඉඩමක් ගන්නවා වගේ තමයි. ඒකට හේතුව ට්‍රිලියන 4.9ක අරමුදලක් එක්ක ආණ්ඩුවක් අතට එනවා. එතකොට ඔයා කිව්වා වගේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න පුළුවන්. ඊළඟට මේ බොන්ඩ් වල ඇතරම මේ බැඳුම් කරවල ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි දැන් ඔතෙන්දී එනව නේද වෙන ප්‍රශ්නයක්. ඒක තමයි දැන් අපි කියවුවොත්. දැන් මම අන්තිමටම කියවුවා අපේ කවුද හිටපු විපක්ෂ නායකතුමා තරම් කරද්දී මේ සැමට ජය කියන මාතෘකාවෙන් තමයි ඉලෙක්ෂන් මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය දීලා තිබ්බේ. එතකොට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ජන බලවේගය. ඒ දෙගොල්ලම ගොඩාක් ලොකුවට විස්තර කරන්නේ නැහැ මේ ගැන. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්තිය වල පුළුල්ව විස්තරයක් වෙන්නේ නැහැ මේ ගැන. මම මේ කියන්නේ ලොකුවට ඡන්ද ගත්තු දෙගොල්ලා හින්දා. එතකොට අනුර කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රකාශය තුල තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශය තුල එකක් ලංකාවේ ඔක්කොටම මේ විශ්‍රාමික දිවියක් සැපවත් දිවියක් ඕන මේ පෙන්ෂන් එකක් ඕන. අනිත් පැත්තෙන් කියනවා මේක ආරක්ෂා කරලා පෝෂණය කරනවා කියලා මේ EPF එක. දැන් හැබැයි මම එදා මේ විරිටි රිසර්ච් එකේ එකට මේ වැඩමුළුවට ගියාට පස්සේ සාකච්ඡාවට ගියාට පස්සේ මට වැටහුණා මෙන්න මෙහෙම කරුණා. 1998 ඉඳලා
2019 වෙනකම්ම 2016 විතර වෙනකම්ම කොටස් වෙළඳ පොලේ වෙච්ච ආයෝජන වලින් වෙච්ච පාඩුව ඩොලර් රුපියල් බිලියන 10ක්. බිලියන 10ක්. බිලියන 10ක්. එතකොට බැදුම් කර ආයෝජනයත් එක්ක අහිමි වෙච්ච මුදලත් බිලියන 10ක්. දැන් තියෙන ප්‍රශ්නේ සංකිතා මම කිව්වනේ මුලින් මේක ඇත්තටම දැන් ඔබ මතක් කරා මේකේ තියෙන විශාලත්වය ගැන. ඉතින් එහෙම බැලුවම අපි රුපියල් බිලියන 20ක්ම අහිමි වෙලා තියෙනවා. ඒකේ අනිත් කතාව තමයි මේක ගැන පරීක්ෂණය කරන්න මහ බැංකුව පත් කරාට පස්සේ අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කමිෂන් සභාවෙන් අරට වෙරිටේ රිසර්ච් එකේ සොයා ගැනීමට අනුව අන්තිම වාර්තාවේ මහ බැංකුවේ වචනයක්වත් නැහැ මේ EPF ලොස් එක ගැන බැඳුම් කර වංචාවට ගැන. ඔබ කියනවා හරියටම හරි. දැන් වෝහාරික විගණනයන් දෙකක් කරන්න කියලා යෝජනා කරලා තිබුණා මේ ජනාධිපති කොමිෂන් සභාවේ ඒ කාලේ. ඔය බැඳුම් කරේ වංචාව එළියට ආවට පස්සේ. හැබැයි මුල් එකේ අර කොටස් වෙළඳ පොළ සම්බන්ධයෙන් ටිකක් දිග කාල පරාසයක් ඇතුළත වෝහාරික විගණනය ෆොරෙන්සික් ඔඩිට් එකක් කියන එක කරනවා. දැන් මහ බැංකුව වංචාව උනේ කවද්ද? 2015 පෙබරවාරි මාසේ වගේ තමයි මහ බැංකුව වංචාව වුණේ. ඇත්තටම යහපාලන ආණ්ඩුව පිහිටවපු විගසම. ඔව් විගසම. ඊට පස්සේ පුදපු ගමන් කාපියක් ආවා. ඒක තමයි. හැබැයි 2015 පෙබරවාරි 28 වෙනිදා මේක නවත්තනවා. ඒ කියන්නේ අර වෝහාරික විගණනයේ කාල සීමාව ගත්තම 2015 පෙබරවාරි 28 වෙනිදා දක්වා තමයි ඕක මේ වෝහාරික විගණනය වෙන්නේ. හැබැයි මහ බැංකුව බැඳුම් කර වංචාව සිද්ධ වෙලා ඒකෙන් වෙන පාඩුව පේන්න ගන්න අපිට 2015 ඉතුරු ටිකේ 2016 ඉතුරු ටිකේ ඒ සම්බන්ධයෙන් දැන් වෙනකොට වෝහාරික විගණනයක් වෙලා නැහැ. ඒතකොට මේකේ එස්ටිමේට් එකක් තියෙනවා බිලියන රුපියල් බිලියන 6.4ක් විතර මේ අහිමි වෙලා තියෙනවා කියලා මහ බැංකුව බැඳුම් කර වංචාවෙන්. හැබැයි ඒක මේ ඔෆිෂියල් රෙකෝඩ් එකක තාම නැහැ. දැන් ඒකේ දැන් බැඳුම් කර වංචාව ගැනයි EPF එකයි ගැනයි මොකද්ද තියෙන සම්බන්ධය කියලා කට්ටිය හිතනවා ඇති නේ. බැඳුම් කර වංචාවේ වුණේ මොකද්ද? අර ඉන්සයිඩර් ට්‍රේඩින් වගේ එකක් තමයි වුණේ. ඉන්සයිඩර් ට්‍රේඩින්වත් නෙවෙයි. හැබැයි මහ බැංකුවට සම්බන්ධ පාර්ශවයක් අර ප්‍රයිමරි මාකට් එකේ බොන්ඩ් ගත්තා කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට పూర్ව දැනුමක් තිබුණා මේක මොන මිලටද ගන්න පුළුවන් කියලා. අඩුවට ඒගොල්ලෝ ගත්තා කියලා. ගත්ත එකනේ අපි ප්‍රශ්න කියලා දකින්නේ. හැබැයි ඒ ගත්ත එක වැඩි මිලකට ගිහිල්ලා ඊට පස්සේ EPF එකට විකුණුණා. එතකොට EPF එකට විකුණුවාට පස්සේ දැන් ඒක අර අතන බොන්ඩ් එකෙනුත් අලාභයක් ලැබුවා රජය. අනිත් පැත්තෙන් ගිහිල්ලා EPF එකත් අලාභයක් ලැබුවා. ඉතින් ඔය වගේ දේවල් කරන නිසා තමයි මේ බොන්ඩ් මාකට් එකේ බැඳුම් කර වෙළඳ පොළ ඇතුළත් අපි EPF එකේ අලාභ ලබනවා. ඔබ කිව්වා වගේ බිලියන 10කට ආසන්න කොටස් වෙළඳ පොළේ වසර ගණනාවක් තිස්සේ ඒකත් වෝහාරික විගණනයෙන් පෙන්වලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ අර අපි කියන පම්පින් ඇන්ඩ් ඩම්පින් කියන එක වෙලා තියෙනවා. කොටස් වෙළඳ පොළ ඇතුළත මොන හරි විදියකට මේ ට්‍රාන්සැක්ෂන්ස් කළා එහාට මෙහාට කළා කොටසක මොකක් හරි කම්පැනි එකක කොටසක මිල ඉහළ නංවනවා. ඉහළ නංවලා ගිහිල්ලා ඒක EPF එකට විකුණනවා. EPF එකට විකුණුවාට පස්සේ ඒකට EPF එක අධික මුදලට ඒ කොටස් ටික ගන්නවා. ඊට පස්සේ අර කොටසේ මිල දඩස් ගාලා එකපාරට බහිනවා. එකපාරට පහළට යනවා. ඒකේ සංකිතා වෙන තව ඉතාම අඳුරු පැත්තක් තියෙනවා පුරවැසියන්ගේ පැත්තෙන්. දැන් ඔහොම එකක් වුණාට පස්සේ ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් හොඳම තැන කතා කරන තැනනේ පාර්ලිමේන්තුව. එතකොට දැන් ඕකට තියෙනවා ඇත්තටම කෝප් සහ කෝප දෙකම ඇත්තටම මූල්‍ය බලය පිළිබඳව පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳව විස්තර කරන්න. දැන් හරියට බැලුවොත් මේ දෙකේ යම් සාකච්ඡා වුණා. ඒ වුණාට තවමත් අර ඒගොල්ලන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක්ය කියන අදහසත් එක්ක මේකට අදාළව කිසිම නිශ්චිත පියවරක් වුණේ නැහැ කොමිෂන් සභාවත් එහෙමයි. එතකොට අපිට මේකෙන් පේන දේ තමයි දැන් EPF එකට අදාළව ගන්න පියවරවලදී යම් ප්‍රමාණයකට පාර්ලිමේන්තුව පවා ඇත්තටම අක්‍රිය මට්ටමකට වෙලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් මම පොඩි මේ නිකන් ඉන්ටරෙස්ටිං එකක් කියන්නම්. මේ ළඟදී අර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට වෙනස්කමක් කරා. ඒකෙන් කියලා තියෙනවා කෝප් සහ කෝපා කමිටු වලට දැන් බලය තියෙනවා කියලා. ඔවුන් ඉදිරියේ ඔවුන් කරන පරීක්ෂණ වලින් සහ ඔවුන් ඉදිරියේ ඉදිරිපත් වෙන දත්ත ගත්තොත් ඒ සම්බන්ධයෙන් නිර්දේශයක් කියන්නේ ඩිරෙක්ට් කරන්න මේ ඇටර්නි ජෙනරල් වලයාට ඒ කියන්නේ නීතිපතිවරයාට සහ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට
අර ඩිරෙක්ෂන් එකක් මොකද අපි කියන්නේ ඒකට මේ මාර්ගෝපදේශයක් යම් ආකාර නියමයක් මාර්ගෝපදේශයෙන් ඔබට ගිහිල්ලා නිර්දේශයක් විතරක් නෙවෙයි නියමයක් කරන්න පුළුවන් මේ ගැන ඔබ මොකක් හරි ක්‍රියා දෙයක් කළ යුතුයි කියන පණිවිඩය. හැබැයි කොපෙෆ් කමිටුවට දැන් මේ ළඟදී කතා වෙච්ච නිසා ඔයලා මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් ගන්න කොපෙෆ් කමිටුවට තාම මේ බලය නැහැ. මම අපිට පේන තරමින්. හැබැයි මම ඔයාගෙන් ඒකට අමතරවත් ඇත්තටම මතක් කරගන්න හිටියේ දැන් Facebook එකේ පරිමාව දැක්කට පස්සේ දැන් මං හිතන්නේ ඔබත් ප්‍රමාණාත්මකව දායක වුණා. දැන් අපි 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ගත්තොත් සංකිතාට පේනවද මොනවා හරි ඒකයි මේකයි අතර මොනවා හරි ඒ කියන්නේ මේ EPF එකේ වෙච්ච අතීතයේ වෙච්ච වංචා දූෂණ විමර්ශා හෝ වංචා දූෂණ සරේ අනාගතේ මොනවා හරි වෙච්ච දේවල් ගැන මොකක් හරි අපිට ආලෝකයක් ලබා ගන්න පුළුවන්ද මේකෙන්? ඔව් 2000 ඔය දූෂණ විරෝධී පනත සහ මේ අපරාධයකින් උපයාගත් මුදල් පිළිබඳ පනතක් ඒ පනත් දෙකක් ආවම 2025 අප්‍රේල් මාසේ අපරාධයකින් උත්පාදනය වන දේපල පිළිබඳ අලුත් පනතක් ආවා. දැන් ඒ දෙකේම තියෙනවා මේ non conviction based asset forfeiture කියන එකක්. ඒ කියන්නේ අපි හිතමු මංජුල ළඟ තියෙනවා විශාල වත්කම් ප්‍රමාණයක්. ඒ වත්කම් ටික මංජුලට බෑ තමන්ගේ අර දන්නා කියන කියවීමක් ලබා දිය හැකි මුදල් මූලාශ්‍ර වලින් ඒක පැහැදිලි කරන්න බෑ. අපි හිතමු දැන් අපි ලංකාවේ ගත්තොත් මේ රේගුව ගමු. රේගුවේ ඕන තරම් ඉන්නවනේ කට්ටිය. රේගුවේ වැඩ කරන මාලිගාවල වගේ ජීවත් වෙනවා. හැබැයි ඔවුන්ට එදිනෙදා ගන්න ප්‍රකාශ කරගන්න බෑ. එදිනෙදා තියෙන වැටුපෙන් ඒක ප්‍රකාශ කරගන්න බෑ. හැබැයි රේගුවට නම් අර වෙනම යනවනේ මේ මොකද්ද රිවෝඩ් එකක් කියලා එකක් එහෙම කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රකාශ ලේඛනගත වෙනවනේ. අර ලේඛනගත මුදල් මූලාශ්‍ර වලින් පඩියෙන් හෝ ඒ වගේ දෙකින් පැහැදිලි කළ නොහැකි මුදලක් ඕනම පුද්ගලයෙක් ළඟ තියෙනවා නම් ඒ මුදල් ටික ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා පොලිසියට ඉල්ලන්න පුළුවන්. අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලන්න පුළුවන්. ඒක පැහැදිලි කළ නොහැකි නම් ඒ මුදල රාජසන්තක කරගන්න දැන් හැකියාවක් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නය පැන නගින්නේ මේක ඉතිහාසයේ වෙච්ච සිදුවීමක් නේ. ඉතිහාසයේ වෙච්ච සිදුවීමක් නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ දෙයකට මේ අලුත් පනත් බලපවත්වන්න පුළුවන්ද කියලා. මේකේ වෙනස තියෙන්නේ පුද්ගලයා පිටිපස්සේ යන්න ඕනේ නැහැ. පුද්ගලයාව වැරදිකරුවෙක් කරන්න බෑ ඉතිහාසයේ මේ පනතට කලින් කරපු වැරද්දක් සම්බන්ධයෙන්. හැබැයි ඒ උත්පාදිත වූ මුදල අපිට සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන් නම් මොකක් හරි වැරද්දකට මේ නීති විරෝධී ක්‍රියාවකට ඒ මුදල තාම රාජසන්තක කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒක තාම අපි දැකලා නැහැ. අභ්‍යාස කරලා නැහැ. අභ්‍යාස කරලා නැහැ. හැබැයි දැන් ඒකට බලය ඒකට බලය මේ PCID Proceeds of Crime Investigation Division කියලා තියෙනවා පොලිසිය සහ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට තියෙනවා. ඉතින් පොඩි ආලෝකයක් දකින්න බැරි කමක් නැහැ. දැන් බැලුවොත් සංකිතා මේකේ අනිත් පැත්ත අපි කතා කරොත් ඇත්තටම දැන් EPF එක එතකොට දැන් අපිට පැහැදිලිව පේන එකක් තමයි EPF එක දැන් මේ EPF එකේ තියෙන හැම රුපියලක්ම කම්කරුවන්ගේ වැඩ කරන මිනිස්සුන්ගේ දහදිය කඳුළු. හැබැයි මේක හැම ආණ්ඩුවක්ම හරිම ලොකු වරප්‍රසාදයක් විදියට තමයි භුක්ති විඳින්නේ. දැන් එතකොට දැන් අපි මම අර මුලින්ම මතක් කරා වගේ මේ දැන් කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ විශේෂයෙන් නවසීලන්තයේ සමහර රටවල් වල මේක නියාමනය කරන්නේ ඇත්තටම මේ වෘත්තීමය වශයෙන් පරිචයක් තියෙන හරි ස්වාධීන කමිටුවක්. ඒතකොට ලංකාවේ මේක ගත්තට පස්සේ එකක් මේක හරි රහසිගත ක්‍රියාදාමයක් ලොකුවට මේක වෙන්නෙත් නැහැ. සහ අර සංකිතා මට වඩා ඔබ මේ ගැන දන්නව අර තියෙනව නේද අපි මේ ආම්ස් ලෙන්ත් අතේ දුරින් තමයි පොලිටික්ස් තියාගන්න ඕනේ කියලා මේ වගේ ආයතනවල මේ ආම්ස් ලෙන්ත් එක මේකෙන් නැහැ. එතකොට අර බොන්ඩ් එකට හරි ඒ නියාමනයන් ඇමතිවරයා හරහා එන්නත් පුළුවන්. මේක මේ පොලිටිසයිස් වීම තම දුරටත් තිබීම අවුලක් නැහැ. ඒක තමයි අර එදා සාකච්ඡාවෙත් අපි කතා කරේ නේ මංජුල මේ ලංකාවේ දැන් තියෙනවනේ ගවර්නන්ස් ඇක්ෂන් ප්ලෑන් එකක් කියලා නිකන් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ආණ්ඩු කරන යහපාලනය පිළිබඳව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් කියලා එකක් තියෙනවා. මම හිතන්නේ මංජුල ඒක දකින්න ඇති. ඒකේ කියලා තියෙනවා EPF එකේ කළමනාකරණය මහ බැංකුවෙන් වියුක්ත කරන්න යෝජනාවක් තියෙනවා කියලා. දැන් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ දවස්වල කම්කරු අමාත්‍යවරයා සහ සාකච්ඡාවක් කරනවා. ඒක තමයි ත්‍රිපාර්ශවීය කමිටුවක් කියලා හදන්න. ඒක තමයි කතා කරන්නේ. හැබැයි ඒක දැන්ට යෝජනාවක් විතරයි කියලා තමයි අපිට අදහස් කියන්නේ මේ කම්කරු අමාත්‍යාංශ පැත්තෙනුත්. දැන් ඒ කියන්නේ ඒකේ අර තීරුම් ගන්නවා සහ ඇඩ්මිට් කරනවා යම්තාක් දුරකට මේකේ අර බැඳියාවන් අතර ඝට්ටනයක් කියන එක තියෙනවා කියලා. මහ බැංකුව අතේ තියෙනකන් මේ බැඳියාවන් අතර ඝට්ටනයක් තියෙනවා කියලා.
එතකොට හැබැයි ඒකෙන් යන්න ඕන ක්‍රමවේදය මොකක්ද කියන එක තමයි මම හිතන්නේ මංජුල කියන්නේ ඔබ කියන එක හරියටම හරිනේ. ඒ කියන්නේ අර නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන්නේ නැතුව නියාමනය පිළිබඳව දැන් අපි දන්නවනේ මහ බැංකුව තමයි මූල්‍ය ඒ කියන්නේ අපේ මේ ෆයිනෑන්ෂල් මාකට්ස් කියන එක නියාමනය කරන්නේ. එතකොට ඒ නියාමනය කරන පුද්ගලයාටම EPF එක දුන්නම ප්‍රශ්නයක් පැන නගිනවනේ. එතකොට මේකට අර නියාමනය සඳහා එක පුද්ගලෙක් හෝ එක ආයතනයක් තියෙනවා නම් හොඳයි. හැබැයි අර වෘත්තිකයින්ගෙන් සමන්විත මේක අර එදිනෙදා ඉන්වෙස්ට්මන්ට්ස් කරන්නේ කොහොමද ආයෝජනය කරන්නේ කොහොමද කියන ඒ තීරණ ගන්න අතනින් වියුක්ත වූ තීරණයක් සිද්ධ වෙනවා නම් හොඳයි කියන එක නේද මම හිතනවා. ඇත්තටම ඒක තමයි කිව්වේ. හේතුව තමයි දැන් ලංකාව වගේ රටකට දැන් සමහර වෙලාවට අපි සිංගප්පූරුවේ බිලියන 400ක EPF එක ගැන කතා කරාට ඔව් අපිට ඇත්ත අපි හැබැයි ඩොලර් බිලියන 16ක වත්කමක් අපිටත් තියෙනවා. එතකොට දල දැන් කාටත් තේරෙනවා මෙහෙම කිව්වොත් දල දේශීය ජාතික නිෂ්පාදිතයෙන් ඇත්තටම බැලුවොත් ජාතික නිෂ්පාදිතයෙන් 15% මේක නියෝජනය කරනවා. ඒතර එකම ලොකුම එන්ටිටි එක මේක රයිට්. කිසිම බැංකුවකට වැඩිය ලොකුයි. ලංකාවේ තියෙන කිසිම බැංකුවක. ඒ හින්දා තමයි ඇත්තටම මේක මේ හැම ආණ්ඩුවක්ම මේ ගැන වෙනමම අභ්‍යාසයක් කරන්නේ. ඒකත් එක්ක හැබැයි අනික් පැත්තෙන් අපි ලංකාව පැත්තෙන් ගත්තොත් සංකිතා මට හිතෙන දේ තමයි දැන් අපි ඔය සාර්වාර්ථික මේ දර්ශකත් එක්ක බැලුවට පස්සේ මේ ලංකාවේ දැන් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් එකපාරක් කියලා තියෙනවා මේක ලයිෆ් ස්ටයිල් ප්‍රොටෙක්ෂන් එකක් EPF එක. හැබැයි ලයිෆ් ස්ටයිල් ප්‍රොටෙක්ෂන් එකක් වුණාට පස්සේ මේක සමහර වෙලාවට මේ ෆයර්වෝල් එක බින්දෙනවා. මොකද දැන් ඒක ප්‍රොටෙක්ට් කරන්නේ. ඔව් ඒක ප්‍රොටෙක්ට් කරන්න ඒක ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් තව ලොකු ප්‍රශ්නයක් තියෙන මේ තමයි අර ආර්ථිකමයි නෙවෙයි සමාජ විද්‍යාවෙත් තියෙනවනේ මිසින් මිඩල්. එතකොට මැද ඉන්න කෙනා මිස් වෙනවා කියන එක. මේකෙත් හරිම සංවිධිතව වැටුප් ගෙවන ආයතනගත සේවකයන් පිරිසක් විතරයි ආරක්ෂා වෙන්නේ. මේකිනුත් බැහැරව මේ ආයෝජන කලාප වෙන්න පුළුවන් එදිනෙදා වැටුප් ගන්න අය. එහෙමත් නැති ලොකු පිරිසක් ඉන්නවා. එතකොට මම ටිකක් හිතුවා මේ ගැන කල්පනා කරද්දි දැන් අපි මේ සංකිතා තාමත් මේක තමයි වෙනස. අපි සටන් කරනවා මේ තියෙන EPF එක ආරක්ෂා කරගන්න. වෙන රටවල් හිතනවා මේකිනුත් බැහැර ගිහිල්ලා නිර්මාණාත්මකව කොහොමද මේ සේවකයන්ගේ රටේ පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කියන එක. දැන් සමහර රටවල් වල හරිය නිර්මාණාත්මකව තියෙන මේ තමයි දැන් ටැක්ස් ගෙවනවා ඔයා ජීවිත කාලෙම. ඔයා දන්නේ නැතුව ඒ ටැක්ස් එක ස්වයංක්‍රීයව එකතු වෙලා වෙනම අරමුදලක් බවට පත් වෙනවා. ඉතින් එච්චර ලෝකෙට ගිහිල්ලා තියෙද්දි අපේ මේ තියෙන EPF එකත් ආරක්ෂා කරගන්න බැරුව ඉන්නවා. මේ අර ඒ කියන්නේ පිළිලයක් වගේ හැමතැනම ආක්‍රමණය කරපු දේශපාලනීකරණයත් මේකට පැමිණීම සංකිතා මං හිතන්නේ එක. ඔව් ඒක ප්‍රශ්නයක්. මංජුල අපි පොඩ්ඩක් කතා කරමුද මේ ජනතාව විදියට මේකේ ආයෝජකයින් විදියට ඔවුන්ට තියෙන වැදගත්කම් මොකක්ද කියන එක. ඔබ මොකක්ද හිතන්නේ ඇත්තට මේ EPF එක ගැන ජනතාව දැනුවත් දැන් අපි මේ මුළු සාකච්ඡාවක් කරනවානේ. ඇයි දැනුවත් වෙන්න ඕන කියලා සහ මේ අවස්ථාවේ දැනුවත් වෙන්න ඕන ඇයි කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. අනිවාර්යෙන්. මේකට මේ EPF එකට අදාළ නැතිම උදාහරණයක් මම ගන්නම්කෝ. ඔබට මතකද මේ ප්‍රචාරක වැඩවලදී ඉලෙක්ෂන් වල ගියවර කතා කරපු එකක් තමයි මේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එක ආලාභ ලබද්දී හරි දේශපාලකයෝ හරි ලස්සන උදාහරණයක් ගත්තා. කැබිති ගොල්ලෑවේ අපේ අම්මලා තාත්තලා ෆ්ලයිට් එකක කවදාවත් ගිහිල්ලා නැහැ. ෆ්ලයිට් එක නොගියට ඒකට බදු ගෙවනවා අලාභ කියලා. ඒක හරි ආකර්ශනීයනේ ඇත්තටම. ඒක වැඩි ෆික්ස් උනේ නැහැ. ඒක උත්තරයක් හම්බුනේ නැහැ. තාම මේක වෙනම දෙයක්. ඒ වගේ තමයි දැන් මේකත් ඇත්තටම දැන් මං මුලින් කිව්වා වගේ දහඩිය කඳුලින් තමයි සේවකයන්ගේ මේක හැදෙන්නේ. හැදුනට පස්සේ මේක නියාමනය වෙන ක්‍රමේ අපිට බොහොම සරලව අපි දන්නේ නැහැ කියලා කියන්නේ අපේ මුදල අර මේක හරි සරලව කියනවා නම් පික් පොකට් ගහනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හේතුව මේක දැනගන්න ඕන ඇයි? දැනගන්න ඕන සංකිතා මේකෙන් කරන ආයෝජන වලින් එන මුදල ආපහු අපේ රටේ සංවර්ධනයට හෝ එහෙම තමයි යාවෙන්නේ. මේක ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය අපි දැනගන්න ඕන කියන කාරණේ ටිකක් ගැඹුරින් බැලුවොත් සංකිතා දැන් මේකේ අපිට හම්බෙන්නේ ලම්සම් එකක් නේ. එතකොට ඒ කියන්නේ අන්තිමට අර ගෙඩිය පිටින් හම්බෙන එකක් තියෙන්නේ. හැබැයි දැන් අර 150ක් ලෝන් එකක් දෙනවා මුලින් 107ක්. ඒ වගේ ලොකු ටිකක් තියෙනවා. හැබැයි වෙන රටවල් වල දැන් කැනඩාව වගේ රටවල් වල සෞඛ්‍ය ආරක්ෂණ පවා ලබා ගන්න පුළුවන්.
එතකොට මේක අපිට තියෙන්න ඕන මේක අපේ මුදලක් නෙමේ අපේ සැලරි එකෙන් ගන්න ඕන මුදලක් නෙමේ කැපිලා යන්නේ. ඒ හින්දා අපිට මේක අපේ ජීවිත සුඛිත මුදිත කරගන්න එකතු වෙන්න ඕනනේ. මේක තියෙන දැනගත යුතු ලොකුම ප්‍රශ්නේ තමයි මේක හරි මේ ප්‍රජා විද්‍යාත්මකයි. අපි මේ ඒජින් මොනවාද වයසට යන කොමියුනිටි එකක් දැන් පොපියුලේෂන් එකක් ඉන්නවා. 2030 වෙන විට අපි වැඩිහිටි ජනගහනය වැඩි. එතකොට ඒගොල්ලන්ට තියෙන ආරක්ෂාව මොකක්ද? ඉතින් ඒ හින්දා අපි මේකෙන් කොහොමද ආරක්ෂාවක් ලබන්නේ කියන එක දැනගන්න ඕන මේකත් එක්ක. ඇත්තටම අපි විශ්‍රාම යන අවස්ථාවේදී ලැබෙන්න ඕන මුදලින් භාගයක් විතර තමයි ලැබෙනවා ඇත්තේ දැන්. අනිවාර්යෙන්. අපි පොඩි ගණනය කිරීමක් කරා එක ඒ කියන්නේ assumptions අරගෙන තමයි එක් පොඩි ගණනය කිරීමක් කරේ ලැබෙන්න ඕන මුදලින් දැන් අපිට හිතෙනවා අපි දාපු ගානට වැඩිය ටිකක් ලැබෙනවා කියලා. හැබැයි ලැබිය හැකි මුදලින් භාගයක් විතර තමයි හරියටම හරි. ජනතාවට ලැබෙන්නේ විශ්‍රාම යන අවස්ථාවේ. ඒ හින්දා තමයි සංකීර්ණ ලෝකෙ ගොඩක් හරියට හරි. ඒ හින්දා තමයි ලෝකෙ ගොඩක් රටවල් කියන්නේ අර ලම්සම් කියන එක අයින් කරන්න. මාසිකව මේක දෙන්න හදන්න නැත්නම් වෙන්නේ දැන් අපි ලංකාව අර මේ ජාත්‍යන්තර ජියෝපොලිටික් මේ භූදේශපාලනය තුල වෙන චලනයන්ට ඔරොත්තු දෙන්න බෑනේ. දැන් අපි දන්නවා තෙල් ලීටරයක් කොච්චරද කියලා. එතකොට උද්දමනය එකපාරටම වැඩි වෙනවා. සමහර වෙලාවට මේ අරමුදල් වලට දැන් කොහේ හරි බැඳුම් කරේක සල්ලි දැම්මට පස්සේ අපිට අහිමි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක අහිමි වුණාට පස්සේ ඒකේ ප්‍රතිලාභය අනිවාර්යයෙන්ම කැපෙන්නේ අපිට එන මුදලෙන් මේ සේවකයන්ගේ. ඉතින් ඒ හින්දා මාසිකව ලැබුණොත් මේක නිර්මාණාත්මකව හිතලා ලොකු වාසියක් තියෙනවා සමහර වෙලාවට. ඔව්. අර මේක නිකන් අර සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් විදියට තමයි දාලා තියෙන්නේ. හැබැයි ඒ විදියට වෙන්නේ නැහැ කියන එක. වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. දිය හැකි ආරක්ෂාවෙන් භාගයක් විතර තමයි ලැබෙන්නේ කියන එක. මේ විනිවිදභාවය ගැන පොඩ්ඩක් කතා කරොත් මේ අපි ගණනය කිරීමක් කරා Global Pension Transparency Benchmark කියන එකක් එක මොනවද මොන විස්තරද ආයෝජකයන්ට ලබා දෙන්න ඕන කියලා. ඒකත් එක්ක බලනකොට ලංකාවේ දිය යුතු තොරතුරු වලින් බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේ අපේ මේ ආයෝජකයන්ට ලබා දෙන්නේ. ඒ කියන්නේ වෙන රටවල් වල මීට වැඩිය EPF එකේ තියෙන ආයෝජන සහ මුදල් සම්බන්ධයෙන් තොරතුරු වැඩි ප්‍රමාණයක් වැඩි විස්තර සහිතව නිරන්තරයෙන් කාලීනව ආයෝජකයන්ට ලබා දෙනවා. ඒ කියන්නේ ලංකාවේ අඩුවෙන් දෙන්නේ, හරි වෙලාවට දෙන්නේ නැහැ, සවිස්තරාත්මක නැහැ. එතකොට මේ වෙන හොරකම ගැන හොයන්න තියෙන ප්‍රවණතාවය සහ අවකාශය බොහෝ විදියට අඩු කරලා තියෙනවා. දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මගේ ආයෝජනය බැලුවොත් අර ට්‍රිලියන 4.9න් මගේ ආයෝජනය බැලුවොත් බොහොම පොඩි ප්‍රමාණයක් නේ. ඒතකොට මම කොහොමද මේක වෙනුවෙන් නැගී සිටින්නේ කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ අපි අද බලන අයට උනත් හිතෙනවා ඇත්තේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔක්කොමලා මේක ගැන හොයන්න පටන් ගන්න ඕන. මොකද මේක සම්බන්ධයෙන් ඇත්තටම වගවීමක් සිද්ධ වෙන්න ඕන. දැන් එකක් තමයි මේ විනිවිදභාවය. අනිත් එක තමයි මේ accountability කියන එක, වගවීම කියන එක. වගවීම අතින් බැලුවොත් මම කිව්වා වගේ මේ මහ බැංකු වංචාවෙන් EPF එකට වෙච්ච පාඩුව පිළිබඳ ගණනය කිරීමක් තාම ව්‍යවහාරික විගණනයක් වෙලා නැහැ. මම නම් කියන්නේ අවම වශයෙන් ඔය විනිවිදභාවය සිද්ධ වෙන්න ඕන. දෙවැනි එක ඒ විනිවිදභාවය සිද්ධ වෙන්නේ ඉස්සරහට වෙන්න යන දේවලක්වීමටනේ. විනිවිදභාවය අද ක්‍රියාත්මක කරත් මේක පිළිබඳව වැඩි විස්තර දෙන්න පටන් ගත්තත් ඒකෙන් වෙන්නේ අර ප්‍රිවෙන්ෂන් එකක්. ඉස්සරහට වෙන්න තියෙන වංචාවන් වැළැක්වීමක්. ඒක අවම වශයෙන් සිද්ධ වෙන්න ඕන. හැබැයි පසු කාලේ සිද්ධ වෙච්ච වැරදි දිහා බලන්න ඕන නම් අර මහ බැංකු වංචාව ඒ කාල පරාසය ඇතුළුව එකෙන් පස්සේ සහ දැන් වෙනකන් ව්‍යවහාරික විගණනයක් සිද්ධ වෙන්න ඕන කියන එක අවම වශයෙන්. ඒ ගැන විවාදයක් නෑ. ඒ ගැන විවාදයක් තව සංකීර්ණ දැන් ඔයා කියන පුළුල් චිත්‍රයත් එක්ක අපි ඒක ටිකක් පල්ලෙහාට ගියොත් සමාගමක් දැන් තමන් සේවකයාගෙන් ගන්න මුදල් පිළිබඳව අපි දැන් SMS එකක් දාලා විස්තරය ගන්න පුළුවන් සහ සයිමාසික වාර්තාවක් ගන්න පුළුවන් වාර්ෂිකව. ඒ හැර මොකද තියෙන තොරතුරු? අපි කොච්චර කිව්වත් මේ සමාජයට කියන්නේ ඔක්සිජන් තොරතුරු කියන්නේ ඔක්සිජන් කියලා අපිට හුස්ම ගන්න තියෙන ඒකත් එක්ක වුණාට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේක අපේ අයිතියක් කියලා. සහ සමාගම් මේක දැන් ඇත්තටම මේකට පෙර අපිට කතා කරද්දී දැනිච්ච එකක් තමයි අපි කතා කරද්දී මේ කිව්වේ මොනවාද සමහර ආයතන මේකට දායකත්වයක් දක්වන්නේ නැහැ. ඒගොල්ලන්ම වෙනත් අරමුදලක් ගොඩනගාගෙන ඒකිනුත්
ලාභයක් ගන්නවා ඩබල් බෝනස්. ඩබල් එහෙම බෝනස් හිතලා තියෙනවා. අනිත් එක මේ මංජුල කලින් කියපු එක අර මාසිකව කතාව මට හරියටම ෂුවර් නෑ මාසිකව දෙනවද කියන එක. හැබැයි සයිමාසිකනේ. ඔව් නෑ අර වෙන රටවල් ගැන කතා කරනකොට කිව්වේ. හැබැයි ලංකාවේ කළ යුතු දෙයක් තමයි ඉස්සරහට අවම වශයෙන් මෙච්චර මුදලක් ඔබට ලබා දෙනවා කියලා බෙන්ච්මාර්ක් එකක් හදාගත්තොත් ලංකාවේ EPF එකේ ඔබ කරන ආයෝජනය තුලින් ඒකෙනුත් අර ආයෝජකයාට ඒ කියන්නේ ඔබට සහ මට යම් තාක් දුරකට ආරක්ෂණයක් ලැබෙන්න පුළුවන්. හැබැයි දැන් වෙනකොට එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැහැ ලංකාවේ. ප්‍රමිතියක් නැහැ. දෙන මුදල අන්තිමට දෙනවා. එතකොට එහෙම නැති වුණාම දැන් එහෙම තිබුණා නම් එතකොට ඒ මට්ටමට හරියන්නේ EPF එක වගකීම් සහිතව කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මම තුන්වෙනි එක. අනිත් මම එකක් කියන්නම් මංජුල මේ දැන් මහ බැංකුවනේ මම කිව්වා වගේ කොටස් වෙළඳපොළ නියාමනය කරනවා. ලංකාවේ බැංකු නියාමනය කරනවා. එතකොට මේ ආයෝජන අරමුදල් යුනිට් ට්‍රස්ට් කියන ඒවා නියාමනය කරනවා. මේ සියලුම මේ ආයතන වලට ප්‍රමිතීන් තියනවා තමන් කොයිතාක් දුරකට මේ විස්තර එලි දක්වන්න ඕනද කොච්චර විදියට පරාමිතින් තියෙනවා විනිවිද භාවය එක්කෝ අර කෝටල් රිපෝට්ස් කාර්තුමය වශයෙන් විස්තර ලබා දෙන්න ඕන ඇනුවල් රිපෝට්ස් ලබා දෙන්න ඕන එහෙම නොවුනොත් ඒගොල්ලෝගේ ලයිසන්ස් කැන්සල් කරනවා ඒ වගේ කරන මහ බැංකුව තමන්ගේ ඒ නියාමනය කරන නියාමකයා තමන්ගේ අතේ තියෙන EPF එක සම්බන්ධයෙන් ඒ කිසිම ප්‍රමිතියකට අනුගත වෙන්නේ නැහැ. සාදේශීය නිහඬ වෘතයක් අනුගමනය කරනවා. ඒක එකක්. අනික සංකිතා ඔයාලට හිතෙන්නේ නැද්ද දැන් මේව ගැන දැන් සමහර මාතෘකා ගැන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තටම මේ ප්‍රධාන අර අඳුරු ශාලාවේ උඩ පණමින් කතා කරනවනේ. හැබැයි මේ වගේ මම දන්නේ මේකේ හැබැයි කරුණු දෙකක්. එකක් හරි ටෙක්නිකල් සමහර කාරණා. දැන් අපි මේකට කිව්වට පස්සේ බැඳුම් කරායි ඔක්කොම එකතු වුණාට පස්සේ හැබැයි ඇත්තටම මේවා පිළිබඳව අඩු ගානේ පාර්ලිමේන්තුවේ යම් කතා බහක් නිර්මාණය වෙන්න ඕන. මම එදා දැනගත්ත කාරණයක් තමයි මට ඒක කෙටුම්පත කියවන්න බැරි වුණා. හැබැයි මම හිතන්නේ සුමන්තිරන් මහත්මයා මේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනල්ලා තිබුණා කියලා මේක අර ඔබ කිව්ව මාසික ප්‍රකාශනයේදීම වගේ කාරණා එක්ක ඇත්තටම මේක කොහොමද නියාමනය කරන්න කියලා මම කියන්නේ මම මේක මේ සුමන්තිරන් මහත්මයා පිළිබඳව මේ ප්‍රශස්තිමය එකක් නෙමෙයි මම කියන්නේ ඒ වගේ කටයුතු කරන 10ක් 15ක් අපි පාර්ලිමේන්තුවට ඕන. මොකද එහෙම වුණොත් මේ වැනි තාක්ෂණික කාරණා සරලව කියලා මේව නියාමනය කරන්න උදව් කරන්න පාර්ලිමේන්තුවේත් කවුරු හරි ඉන්නවා. අඩු ගානේ මං හිතන්නේ මේ අපේ විපක්ෂ නායකතුමා ඇතුළු පිරිස පවා ඒ කියන්නේ දැන් ආණ්ඩුව මේක යම් යෝජනාවක් කරලා තියෙනවා මීට වඩා පාර්ලිමේන්තුව මැදිහත් වෙන්න ඕනනේ මේක. අනිවාර්යයෙන් මොකද පාර්ලිමේන්තුව තමයි රටේ මේ මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුව තමයි රටේ මූල්‍ය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අධීක්ෂණය ලබා දෙන්න බැඳිලා ඉන්නේ. වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුව අතේ තමයි. ඉතින් පාර්ලිමේන්තුව මේක ගැන හිතන්න ඕන. ඔබ කියපු ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ ඒ පනත් කෙටුම්පතේ ඇත්තටම යෝජනා වුණේ මේ EPF පනතක් තියෙනවනේ. EPF පනත ඇතුලේ තියෙනවා එක් ආයෝජන සම්බන්ධයෙන් තොරතුරු විස්තර ලබා දෙන්න ඕනේ කියලා ජනතාවට ආයෝජකයින්ට. හැබැයි මේක නිර්වචනය කිරීම පිළිබඳව මේ EPF එක එක විදිහට මේක නිර්වචනය කරගන්නවා. සහ මේ සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනයත් තොරතුරු ඉල්ලුම් පත්‍රයක් කින් තොරතුරු ඉල්ලලා විස්තර ඉල්ලලා ඒ සම්බන්ධයෙන් බොහොම ප්‍රශස්ත තීන්දුවක් තොරතුරු කොමිෂන් සභාවෙන් ලබා දුන්නා. ඊට පස්සේ ඒක සම්බන්ධයෙන් මහ බැංකුව අභියාචනාවක් කරා. අභියාචනාවක් කළා අභියාචනාධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් ඒ විස්තර ලබා දෙන්න කියලා නෙවෙයි මහ බැංකුව හරියාකාරයෙන් ක්‍රියා කරා කියලා තමයි කියන්නේ. හැබැයි මෙතනදී මේ ප්‍රශ්නය පැන නගින්නේ මේක මාකට් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් ද කියන එක. මේ තොරතුරු ලබා දීමෙන් මාකට් එකට වෙළඳපොළට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද කියලා. හැබැයි වෙන රටවල් වල නැති මාකට් සෙන්සිටිවිටි එකක් මේ ලංකාවේ පොඩි මාකට් එකක වෙන්න පුළුවන්. ඇත්තටම ඒක පිළිගත හැකි. ඒ කියන්නේ අනවශ්‍ය සංවේදීභාවයක් නිර්මාණය කරන්න ඕන නෑ ඒකත් එක්ක. ජපානයේ වෙන්න පුළුවන් නම් නෝර්වේ රාජ්‍යයේ වෙන්න පුළුවන් නම් ලංකාවේ මොන මාකට් සෙන්සිටිවිටි එකක්ද? ඇත්තටම ඒක සම්බන්ධයෙන් බොහොම මේ වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතනදී තමයි මෙතන මේ මොකද්ද ඇත්තටම වෙන්නේ? පුරවැසියා වෙනුවෙන්ද මේ EPF එක සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙන්නේ කියන එක ගැන ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් අර සුමන්දිරන් ඒ වකට පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහත්මයා යෝජනා කරේ අර ඔය නිර්වචනය පිළිබඳ එක් ට්‍රාන්සැක්ෂන් එක කියන නිර්වචනය පිළිබඳ පැහැදිලි කිරීමක් සම්බන්ධයෙන් තමයි පවතින EPF පනතට මේ ඇමෙන්ඩ්මන්ට් එකක් තමයි යෝජනා කරේ සංශෝධනයක්. ඒකෙන් කියන්නේ
කොහොමද මේ විනිවිදභාවය ක්‍රියාත්මක විය යුත්තේ? ඒකට සම්බන්ධයෙන් ආකෘති ඒ වගේ දේවල් තමයි යෝජනා කරලා තියෙන්නේ. මේ විනිවිදභාවය ගැන අපි කතා කරනකොට අවම වශයෙන් මේක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට නෙමෙයි රජයට ගේන්න පුළුවන් නේ. දැන් වෙනකොට අපි රජයටත් ඒක දීලා තියෙනවා මේ අපි එකමුතුවක් විදියට මේක ගැන හොයන නිසා අවම වශයෙන් මේ බොහොම සරල යෝජනාවක් විදියට ඕක ගේන්න. මේ ත්‍රයිපාර්ශවීය කටයුත්තක් විදියට මේකේ කළමනාකරණය සිද්ධ වෙනවද නැද්ද? ඒක ටිකක් සංකීර්ණ දෙයක්. ඒක තීරණය කරන්න අමාරුයි. ඒ පිළිබඳව ඔබ කිව්වා වගේ වෘත්තිකින් තෝරන්න ඕනේ. ඒ සියල්ලම සිද්ධ වෙනකන් අඩුම ගානේ මේ විනිවිදභාවය, වෝහාරික විගණනය, ඒ වගේ දේවල් හරි විසඳලා පටන් ගත්තොත් මේ දැනට EPF එකට මේ ආයෝජනය කරන මිලියන 2.9ක සමාජිකයින්ට ලොකු වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඔව් ලක්ෂ 29. මම හිතන්නේ අපි සමහර මේ මූලිකම කාරණා මේක ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. අපි මූලිකම කාරණා කීපයක්ම කතා කරා. හැබැයි කරුණු තව දෙකක් මතක් කරන්න ඕන සංකිතා. ඒක තමයි එකක්. දැන් ලංකාව වගේ රටකට මේකේ මේ ලොකු අරමුදලක්. මේ අරමුදල කළමනාකරණය කිරීමේදී දැන් අපිට පේනවා මේකේ සයිස් එක වැඩි, ලොකු වැඩි. ඒ හින්දා අපිට ඇත්තටම සමහර වෙලාවට තියෙන ප්‍රශස්ත යෝජනාවක් තමයි මේක යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගත කරලා මේ සයිස් එක පොඩ්ඩක් අඩු කරලා පාලනය කරන්න දෙමු කියලා. හැබැයි දැන් යන යෝජනාව තමයි මට පේන විදිහට ආණ්ඩුව වඩාත් කැමති ETF එකක් මේකට එකතු කරන්න. දෙකම එකතු කරලා එකට යන්න. එතකොට අරමුදල විශාල වෙන්න මේකේ තියෙන කළමනාකරණය කිරීමේ සමාලෝචනය කිරීමේ ශක්තිය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. සංකේත තව කාරණයක් තියෙනවා. මම සාතිශය පුදුමයට පත්වෙන කාරණයක් තමයි ලංකාවේ ඕනම ප්‍රශ්නයකදී ඉස්සරහට එන කණ්ඩායමක් ඉන්නෝනේ වෘත්තීය සමිති. එතකොට ඔවුන් පිළිබඳ මේ ද්වේෂයකින් නෙමෙයි කියන්නේ. හැබැයි මට හිතෙනවා දැම් යම් ප්‍රමාණයක් කතා වෙනවා. හැබැයි වෘත්තීය සමිති ප්‍රමාණාත්මකව මේක ආරක්ෂා කරගන්න කතා කරේ නෑ කියලා. එතකොට කාට හරි හිතන්න පුළුවන් බුදුන් මේ නෑ නේද? ඒ කාලේ කතා කරේ නෑ. ඒ කාලේ කතා කරේ සංකිත ගොඩාක් අපි මේක ආරක්ෂා කරගන්න ඕන කියලා මැතිවරණ සටන් පාඨයක් විදිහට ස්ලෝගන් එකක් විදිහට. තාක්ෂණිකව මේක කතා කරලා මේ සියලු දෙනාගේ පාර්ශවයෙන් කතා කරේ අඩුයි. ඒ හින්දා මං හිතන්නේ එකක් EPF අරමුදල නිර්දේශ පාලනීකරණය කිරීමත් මේක ඇතුලේ තියෙන්න ඕන එකක්. ඔව් ඒක තියෙන්න ඕන. සහ දැන් අපිට කරන්න පුළුවන් දේ ගැන පොඩ්ඩක් කතා කරොත් දැන් වෙනකොට කම්කරු අමාත්‍යාංශය විදියට මේ ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් විදිහට මේකේ කළමනාකරණය පිළිබඳව යම් තාක් දුරකට රිසර්ච් එකක් කරගෙන යනවා සහ මුල් පියවර ගනිමින් පවතිනවා. ඉතින් ඔබ කියපු වෘත්තීය සමිති විදියටත් මේ ආයෝජකයින්ගේ සමාජිකයින්ගේ නියෝජනය තියෙන වෘත්තීය සමිති අතේනේ. ඒ වෘත්තීය සමිතීන් විදියට ඔවුන්ගේ යෝජනා කම්කරු අමාත්‍යාංශයට ලබා දුන්නොත් ඒවා අතාරින්න බෑනේ. ජනතාව දෙන යෝජනා විදියට. ඉතින් මේ වෙලාවේ තමන්ගේ සමාජිකයින් වෙනුවෙන් පෙනී සිටීමේ භාරයක් වගකීමක් වෘත්තීය සමිතින් අතේ තියෙනවා. අනිවාර්යෙන් මං හිතන්නේ මේක පුරවැසි හඬ අපි මේ පුරවැසියන්ගේ අරමුදලක් පුරවැසියන්ගේ රුපියල තමයි තියෙන්නේ. ඒ හින්දා කවුරුත් මං හිතන්නේ මේ ගැන කතා වෙන්න ඕන. මේ අපි ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි සමහර වෙලාවට අර සංකිතා මේ සීත ගඟුලේ හැදෙන පුංචි දිය කදුරකින් තමයි අන්තිමට කවියනුත් කියන ගංගාවල් පහ හැදෙන්නේ. අරමුදල ලොකු වුණාට මේක රජය මගින් නියාමනය වෙන මහා සංකීර්ණ තාක්ෂණික හරණයක් වුණාට මේ ගැන කතා කිරීම එක පුරවැසියෙක් දෙන්නෙක් තුන් දෙනෙක් කතා කරොත් මේක දිය කදුරෙන් පටන් ගත් වගේ මහා ගංගාවක් වෙයි. ඒ හින්දා පුරවැසියන්ගේ මේ කතා කරන්නේ හඬ විතරක් නෙමෙයි. ඇත්තටම පුරවැසියන්ගේ අනාගතය සමෘද්ධිමත් කරගන්න එකම අවතක් තමයි මේක. ඒ හින්දා මම හිතන්නේ කවුරුත් මේ ගැන පුළුවන් විදියට මැදිහත් වෙන්න ඕන.